මයි හැබැයි දැන් කලබලයක් නැහැ. ෂෝක් නේද මේ සෝෆා එක? ඔව් සර් මේක අපේ තියෙන හොඳ සෝෆා එකක්. මේක සර්ට කැමති විදිහකට හදාගන්න පුළුවන්. මේක දිගාතට හදාගන්න පුළුවන්, U හැඩයට හදාගන්න පුළුවන්. අනිත් එක සර් මේක සර්ට කැමති ඕන කලර් එකකින් කස්ටමයිස් කරලා ගන්න පුළුවන්. නියමයි. එතකොට මේක මේක ඇවිල්ලා සර් ක්වාඩ්ස් ඩයිනින් ටේබල් එකක්. මේක සර්ට ක්වාඩ්ස් වලින් හරි ග්‍රැනයිට් වලින් හරි ඕනම හැඩයකට කස්ටමයිස් කරලා ගන්න පුළුවන්. ෂා මේ සෝෆා එකත් මාර කම්ෆර්ටබල් නේ. ඔව් සර් අපි ගාව ලොකු සෝෆා කලෙක්ෂන් එකක් තියෙනවා. මේ හැම ෆර්නිචර් එකක්ම හැදෙන්නේ අපේම ෆැක්ටරි වල. තායිලන්ඩ් මැලේසියන් ඩිසයින් වලට කැමති නම් ඒ වගේ ඩිසයින් එකත් අපෙන් ගන්න පුළුවන්. අනේ මෙහෙරුත් බඩු ගන්න පුළුවන් තමයි. හැබැයි මම මොරටුවේ බඩු සෙට් එක නියමට ටොප් එකට හදලා තියෙන්නේ. අනේ යකෝ ඔතගේ මොරටුවේ බඩු දීපන් ගත්ත සල්ලි දීපන්. මේ ඩිසයින් එක මොකක්ද? මේක සර් ටීවී ඇරේ එකකට අපි කරපු ෆීචර් වෝල් ඩිසයින් එක. මේ වගේ ඩිසයින් තව ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ ඉන්ටීරියර් ඩිසයින් උත් අපෙන් කරගන්න පුළුවන්. මේ ඩයිනින් ටේබල් එක මරුනේ. ඔව් සර් මේක බ්ලැක් ටින්ටඩ් ඩයිනින් ටේබල් එකක්. ඉතින් මේ 10mm බ්ලැක් ග්ලාස් එක දැනට ඔරිජිනල් ලංකාවේ ගන්න තියෙන අපේ විතරයි. මේක ඇවිල්ලා සර් තනි මාර් ලෑල්ලෙන් කරපු ඩයිනින් ටේබල් එකක්. මේ ලෑල්ලේ එලයින් කරලා කිමිකල් ට්‍රීට්මන්ට් එකක් දීලා දෙපාරක් ඩ්‍රයි කරලා තමයි මේ ෆිනිෂින් එක අපි අරන් තියෙන්නේ. ලී වලින් වගේම මේ වගේ බෝල්ඩ් වලින් කරන ෆර්නිචර් වර්ගත් අපි ගාව තියෙනවා සර්. දැක්කනේ සර්. අපේම ෆැක්ටරි වල හදන ලොකු ෆර්නිචර් කලෙක්ෂන් එකක් තියෙනවා අපි ගාව. ඒ ඕන ෆර්නිචර් එකක් මෙන්න මේ කලර්ස් වලින් ගන්න පුළුවන්. ෂා මරුනේ. අපි නංගි දෑවැද්දට දෙන්න තියෙන සේරම බඩු ටික ගන්න පුළුවන් මෙතනින්. ඔව් මෙතනින් ගන්න පුළුවන්. හැබැයි මොරටුවේ තෝරන නම් මම බඩු ටික සෙට් කරලා තියෙන්නේ. තාත්තේ නෑ ප්‍රශ්නයක් උනේ නෑ. නංගිගේ දෑවැද්දට දෙන්න තියෙන බඩු සේරම ගන්න තැනක් හම්බුණා. සිලෝන් ෆර්නිචර්. මේ තමයි දකුණු ආසියාවේ විශාලතම ෆර්නිචර් ෆැක්ටරි එක. සිලෝන් ෆර්නිචර්. මිදුලට, දොරකොඩට, සාලෙට, කාමරයට, කුස්සියට, නිදන කාමරයට මුළු ගෙදරටම ඕන කරන ඕනම ගෘහ භාණ්ඩයක් සීසන් එකට කලින්ම හදාගන්න ඕඩර් එක දීලා මේ පාර සීසන් එකට මුළු ගෙදරම සීසන් කරගන්න ඔබත් අදම සිලෝන් ෆර්නිචර් එකට එන්න. සිලෝන් ෆර්නිචර්. හිත පිරෙන ෆර්නිචර් ලෝකයක්. මේ ඉන්නේ බඩු. පිස්සු හැදෙනවා මල්ලි මේ මෙව්වගේ ඇතුළෙත් එක කැටයන් කොටලා. යම් කැටයන් දෙන්න ඉන්න කැටයන්. අපේ මේ ඕනම ෆර්නිචර් එකකට අවුරුදු 10ක වගකීමක් හම්බ වෙනවා. ඒ වගේම තමයි සර් ලංකාවේ ඕනම තැනකට ෆ්‍රී ඩිලිවර් කරනවා. අනිත් එක සර් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් පොලි නැතුව මාස 36ක් යනකම් ගෙවන්න ගන්න පුළුවන්. ඒ ලකියා ඉන්න කෙනාවා. උර මුදලාලිය. සර් මේ ඒක නෙවෙයි මොකද්ද මේ පන්නන කේස් එක? ඒක ගැන කතා කරලා නෑ මල්ලි මට විනාඩියක් දෙන්න ඕනේ. අතරන්න. මට තමුසේගේ බයිලා වැඩක් නෑ. අපෙන් ගත්ත සල්ලි ටික දෙනවකෝ. තමුසේගේ බඩු ඕනෙත් නෑ. අපි බඩු ටික මෙතනින් හදාගන්න. සල්ලි ටික දෙනවකෝ. සල්ලි නෑ වාත්තයෝ. මේ චෙක් කරපම්මු. මේ දින්. කොයි සල්ලි? ඒක නෝගේ සල්ලි නෑ කියලා කාසි විතරයි තියෙන්නේ. සල්ලි නැතුනට කවන්නේ මේ තියෙන ක්‍රෙඩිට් කාඩ් එක මේකෙන් ගෙවමු. අනේ එකවර කපන්නේ බා වාරික වලට කඩලා කපන්නේ. මාස 30න් ගෙවමු. පිට. නියමයි. දන්නවද මන් දුකින් ඔබ වෙන්නෙලා. ගෝලයා ඒ දූප දිවිල්ලට එන්නේ නෑ මුදලාලි. ඉතින් උඹට මේ දූප දිවිලට එන්න නැතුව ඉන්නනේ. මං කියලා කොහේ යන්නද මුදලාලි? දැන් බලන්න සති ගානක් කිසි වැඩක් නෑ. ඔබ තෝ යන දිහාක ඵලයන් ඔබ ගාමට ඵලයන්. මා දීවිල සමිතියට බැඳලා අල්ලනවා මාළු. මුදලාලි වැඩක් කැලපිලා තියෙන්නේ රත්‍රණී කාලෙකට පස්සේ රංගපාපා. ඵලයන් කියලා ටක් ගාලා අර අඳක් හදන්න ඊටික ඉරුවනේ ටක් ගාලා ඒ ටික බලලා අර කබඩ් එකට ලී කැපුවා මේ කැබිනට් එක හදන්න ලී කැපුවා මේ මහත්තයා කියන්නේ මොකද්ද සිද්ධාන්ත? කියන්නේ ඕන ඔර්ඩර් එකක් ටක් ගාලා බාර ගන්න. නෑ කිසි දෙයක් හදාගන්න ඕනේ නෑ මුදලාලි. මට ගහක් තියෙනවා වට ගන්න තිබ්බනම් ඇති. ගස් කපන්නද අපි ඉන්නේ? කමන්නේ කීයක් හරියන්නේ නැත. හරි වැඩේ කරමු. වාස වෙලා ගණිච්චේසෝ.
අපි ගස්න කීයක් වටලා තියෙනවද නේද? කෝකද ගහ වෙලා එනවා. ටක් ගාලා කියන්නේ. මුදලාලි මේ තියෙන්නේ පොල් ගහ. පොල් ගහ. මේ තියෙන්නේ අපි හැමදේම කරන ලැට් එක. හැමදේම කරන ලැට් එක. ඒක ගැන එච්චර ලොකුට හිතන්න එපා. මේ පොල් ගහ වටලා දෙන්න මට ලැට් එක බේරලා. පොඩි සිද්ධාන්තයක්. මම කැමරාවට කරගන්න. ආ බෝන්නේ නැහැ. මෙයා ගැන ඔයා දන්නේ නැහැ. සුපිරි බාසු නැහැ කෙනෙක්. එක දවසක් පොල් ගහක් තිබ්බනේ මෙහෙම නැවිලා. තව නැමිලා තිබ්බනේ. තව පොඩ්ඩක් නැවිලා තිබ්බේ. මෙතනින් දැම්ම වී කට් එක වැට්ටුවා කියන්නේ පොල් ගහ මේ පැත්තට. හොඳයිනේ. ඔයා ගිහිල්ලා පොල් ගහ වැටට ඉරක් අදින්නකෝ. ඉරක් අදින්නකෝ. මුදලාලියා. මේ මුදලාලි මට කොහොම හරි පොල් ගහ වටලා දෙන්න ලැට් එක බේරලා හොඳේ. හරි. මුදලාලි ලැට් එක නම් බේරලා. ඒක බය වෙන්න එපා. ඔයා ඉන්නකෝ. මුදලාලි ලැට් එක බේරලා. ඔට ඉන්නකෝ. තමුසගේ මාර වදයන්නේ තියෙන්නේ. දැන් තමුසට විශ්වාස නැද්ද? හරි. ගහ කපන ගමන් ලැට් එකේ ඉන්නවා මම. වාසුඹ කප්පා. කොහොමද අපේ බොස් නැවෙල්ලගේ වැඩ? තවසේ රීවනි නෑ මම ඇතුලේ රීවේ නෑ. වාඩි වෙලා හිටියා විතරයි. ලැට් එක නම් බේරුණා. මොනවා ගැට වෙලා තියෙනද? கத்தம் பாய் பாய் காலை வந்த வேலை தொடங்கு மாலை வந்த சிரிப்பு வழங்கு மரம் இருந்தா வடிவம் வரும் கைத்திறன் இருந்தா